පහන්දි YouTube නාලිකාව නරඹන ඔබව ආදරයෙන් පිළිගන්නවා. අධ්‍යාපනික, ශාස්ත්‍රීය, සමාජ වැදගත්කමකින් යුතු තොරතුරු ඔබ වෙත නිරතුරුවම ගෙන එන්න අපි කටයුතු කරනවා. අද අපි කතා කරන්නේ ජ්‍යොතිෂමය මාතෘකාවක් ගැනයි. ඉතින් තාමත් අපව subscribe කරලා නැත්නම් අපේ නාලිකාවෙන් ඔබත් යම් දැනුමක් ලබා ගන්නවා නම් මේ නාලිකාවත් subscribe කරලා අපටත් උදව්වක් කරන්න කියලා මතක් කරන ගමන්ම අද අපි අපේ මාතෘකාවට යමු. අද අපි කතා කරන්නේ කාල සර්ප යෝගය ගැනයි. විශේෂයෙන්ම මේ ගැන මම කතා කරන්න හිතුවේ මේ යෝගයේ යෙදලා තියෙන අය මේ ගැන අනියත බියකින් ජීවත් වෙන හින්දාමයි. කාල සර්ප යෝගයේ සහිතව උපන් කේන්දර හිමියෙක්ගේ විවාහ ජීවිතයේ ගැටලු සහිතයි. මොන දේ කළත් එහි මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ඇතැම් විටදී පොරොන්දම් පරීක්ෂාවන් වලදී මෙවැනි කේන්දර තේරීමකට ලක් වෙනවත් ඔබ දැකලා ඇති. සුබ ඵලවලට වඩා අසුබ ඵල තමා ජීවිත කාලයේම ලැබෙන්නේ වගේ කතන්දර කතා සමාජයේ නිරන්තරයෙන්ම ඇහෙනවා. ඇත්තටම මේ වගේ ඇත්තක් තියනවද? අන්න ඒ ගැන අපි අද ශාස්ත්‍රානුකූලව විමසලා බලමු. ඔබේ හඳහන ඔබටම බලා ගන්න පුළුවන් ආකාරයෙන්මත් මේ විෂය ගැන උනන්දුවක් දක්වන අයට අවබෝධයක් ලබා ගන්න හැකි වෙන ආකාරයෙන්ොත් ශාස්ත්‍රීය වශයෙන් මේ විෂය ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන විදිහටත් කරුණු ඔබ වෙත ගෙන එන්න මම උත්සාහ කරන්නම්. ඔබේ හඳහන ඔබ අතට අරගෙන මේ ආකාරයේ ග්‍රහ පිහිටීමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. රාහු හා කේතු කියන්නේ ඡායාග්‍රහයෝ දෙන්නෙක්. ඇත්තටම මේ ග්‍රහයෝ පාපී ග්‍රහයෝ විදිහට තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ. රාහුට ඔළුවක් නැහැ. යහපත් ග්‍රහයෝ සමග සම්බන්ධ වුණොත් යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. අයහපත් ග්‍රහයෝ සමග සම්බන්ධ වුණොත් ඒත් අයහපත් ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. හඳහනේ රාහුට හා කේතුට මැදි වෙලා වම් පැත්තේ හෝ දකුණු පැත්තේ ඉතිරි ග්‍රහයෝ 7 දෙනා තැන්පත් වෙලා ඉන්නවා නම් අන්න ඒක තමයි අපි කාල සර්ප යෝගය කියලා හඳුන්වන්නේ. කාල කියන්නේ කේතුටම තමයි. සර්ප කියලා රාහුව හඳුන්වනවා. මේ දෙන්නට මැදි වෙලා එක පැත්තක අනිත් ග්‍රහයෝ ඉන්නවා නම් අන්න කාල සර්ප යෝගයේ සහිත කේන්දරයක්. හඳහනේ එක පැත්තක් හිස්. එතකොට අන්බැලන්ස් සමතුලිතතාවයේ බිඳිලා යනවා. ඒ අයගේ ජීවිතත් ඒ වගේම තමයි. කාලයකට ඉහළම මට්ටමින් ඉන්නවා. ආයේ ඉතින් ඉතිරි කාලේ අන්තයටම වැටෙනවා. ලැබෙනකොට ලැබෙනවා ලොවෙත් නැති වෙන්නම. ඉතිරි කාලේ ඉතින් කෙඳිරි ගගා තමයි ගෙවන්න වෙන්නේ. හැම ප්‍රශ්නයකටම හැම පැත්තෙන්ම හිර වෙනවා. අනිත් කාරණාව තමයි ජීවිතේ කොච්චර සැප සම්පත් තිබුණත් ඒවා භුක්ති විඳින්දාට මුළු ජීවිතේ පුරාම මොකක් හරි හේතුවක් මත විඳවන් ඉන්න තමයි වෙන්නේ. ජීවිතේ කුමන හෝ පැත්තක යම් කිසි පසුබෑමක් මේ අයට උරුමම තමයි. කොච්චර දක්ෂයෙක් වුණත් පළමුතල ලැබෙන්නේ තියෙන ඉඩකඩ අඩුයි. ඒ වුණාට මේ අය හරීම ක්‍රියාශීලී පුජ්‍යලයෝ. අලු යට හැංගුණු ගිනි පුපුරක් වගේ. ඉහළම ඥාන ශක්තියක් සහිතයි. ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන් ඉන්න කෙනෙක්ට හිතා ගන්නවත් බෑ. හරිම වේගවත්. උත්සාහවන්තයි. පරාජය බාරගන්නේ නැහැ. විද දරාගෙන කට්ට කාගෙන කොහොම හරි අවසානයේ ඉහළම සමාජ තත්ත්වයකට යනවා. විවාහ ජීවිතයට බලපාන යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒත් හැමෝටම නෙවෙයි. මේ යෝගයේ යෙදලා තියෙන භාව මතයි ඒක තීරණය කරන්න වෙන්නේ. හැබැයි ඉතින් විවාහයේ පමා වෙන්න නම් පුළුවන්. කලබල වෙන්න එපා.
කොයි දේත් වෙන්නේ හොඳටනේ නේද? මේ යෝගයේ යෙදුණු හඳහනකට ග්‍රහය කේතු දෙසට ගමන් කරනවා නම් අන්න ඒක අපි අවරෝහණ ක්‍රමයට යෙදුණු කාලසර්ප යෝගයක් කියලා තමයි ජ්‍යොතිෂයේ හඳුන්වන්නේ. ග්‍රහයෝ ටික රාහු දෙසට ගමන් කරනවා නම් ආරෝහණ ක්‍රමයට යෙදුණු කාලසර්ප යෝගයක් කියලා අපි ඒක හඳුන්වනවා. මේ ආරෝහණ අවරෝහණ ක්‍රියාවලියේදී වැදගත් වෙන්නේ ඒ වගේ ප්‍රතිඵල දීමේ වේගවත් වෙන එක තමයි. අන්න ඒ මත තමයි මේ දෙක වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා කාලසර්ප යෝගයේ යෙදෙන කේන්ද්‍ර හිමියන් එය යෙදුණු පමණින්ම බිය වෙන්න අවශ්‍ය නැහැ. ඒක යෙදලා තියෙන ආකාරය අනුව ප්‍රතිඵල බොහෝ විට වෙනස් වෙනවා. ඔබේ හඳහනේ භාව 12 තුලම රාහු ග්‍රහයා කේතු ග්‍රහයා තැන්පත් වෙන්න පුළුවන්. අන්න ඒ පිහිටින ආකාරය අනුව කාලසර්ප යෝගයත් 12 ආකාරයකට හඳහන තුල තැන්පත් වෙනවා. ඇත්තටම මෙහිදී ප්‍රතිඵල දෙන්නේ රාහු කේතු තැන්පත් වෙලා ඉන්න රාශිය මතයි. ඒකෙදිත් රාහු කේතු මහදසා අන්තර්දසාවලදී විතරයි ඊටාම තීව්‍ර වෙන්නේ. අසුබ භාවවල යෙදුනොත් ඉතින් ටිකක් විඳවන්න වෙනවා. ඒ සංසාරේ කරපු පාප කර්ම ගෙවන්න වෙන හින්දායි. ඒකනේ ඉතින් ධර්මයක්. රාහු කේතු භාව 12 තුල පිහිටන ආකාරයේ අනුව එය 12 ආකාරයකට නම් වෙනවා. ඒ පිළිබඳ විස්තරයක් තිරයේ ඔයාලට දැන් දිස් වෙනවා. හොඳින් ඒ ගැන අවධානය යොමු කරන්න. මේකේ ප්‍රතිඵල සාමාන්‍ය ජ්‍යොතිෂයේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන අයුරින් තමයි ඔයාලට ඔය තිරේ දිස් වෙන්නේ. නමුත් ඔය යෝගය ඔබේ හඳහනේ යෙදුණු පමණින්ම ඇතැම් අවස්ථාවලදී වෙනත් හේතු මත ඔයිට වඩා ප්‍රබල සාධක නිසා ප්‍රතිඵල ධනාත්මක වෙනස් වෙනවා. මොකද ඔබේ හදහනේ කාලසර්ප යෝගය කියලා එකක් තිබුණට ඒක එක්තරා යෝගයක් විතරයි. සමහර විට ඒක භංග වෙලා තියෙනවා වෙනත් යෝග ගණනාවක් නිසා. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන පලාපල කතනයේදී. ඇත්තටම මේ යෝගය විවාහ ජීවිතයට බාධාවක්ද? ඒක තීරණය වෙන්නේ රාහු කේතු තැන්පත් වෙලා ඉන්න භාව මත තමයි. විවාහයට සම්බන්ධ භාවයක් මුල් කරගෙන මේ යෝගයේ යෙදලා තියෙනවා නම් ඉතින් විවාහය හා සම්බන්ධ යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් දුරට විවාහය පමාවීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. සම්බන්ධතා බිඳ වැටීම්, අඩදබර ඇතිවීම, පවුල් ආරවුල් ඇතිවීම, ව්‍යාපාරික වගේ දේවල් වලට ගැටලු ඇතිවීම, ඒත් ඒ හරහා විවාහය කැඩෙනවා, තනිකඩ වෙනවා, අතහැරලා යනවා වගේ දෙයක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ බොහෝම කලාතුරකින්. බය වෙන්න එපා. මේ යෝගය ඔබේ කේන්දරයේ තිබ්බට ඔබට අනිවාර්යයෙන්ම යහපත් විවාහයක් හිමියි. හැබැයි ඉතින් සමහර විට අවුරුදු 30 පැනලා ඒ දේ වෙන්නත් පුළුවන්. නිසි ආකාරයෙන් ඒ නිසි කාල වයස් තුල නොවුනොත් සාමාන්‍ය විවාහ පමා වෙනවා කියන්නේ අවුරුදු 30 32 පැනලා ඔබට විවාහ ජීවිතයට ඇතුළත් වෙන්න හැකියාවක් ලැබෙයි. මේ යෝගයේ සහිතව කේන්දර පොරොන්දම් පරීක්ෂාවට ලක් නොකර ඉවත දැමීම මෝඩකමක්. මොකද සුපිරි පුජ්‍යලයෝ මේ යෝගයෙන් ඉපදිලා ඉන්නවා. අනික මේ යෝගය වෙනත් යෝග වලින් බිඳලා තියෙන්නත් පුළුවන්. හරි හැටි පරීක්ෂා නොකර නිගමන වලට එළඹෙන්න බෑ. මෙම යෝගයේ භංග වන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රබල සුභ යෝග, පංචමහා යෝග, රවි සඳුගේ පිහිටීම, එහි බලවත්භාවය, ලග්නාධිපතිගේ බලය, ගුරුගේ දෘෂ්ටි වැනි හේතුන් මත මෙම යෝගයේ බල දුබලතා තීරණය වෙනවා. මේ වගේ යෝගයක් ඔබගේ කේන්දරයේ යෙදලා තියෙනවා නම්
විශේෂයෙන්ම ජ්‍යොතිර්වේදියෙකුගේ උපදෙස් මත අදාළ ග්‍රහ ශාන්ති කර්ම වලට යොමු වීම තමයි වඩාත්ම වැදගත්. විශේෂයෙන්ම මොකද ඒ රාහු හා කේතු කියන ග්‍රහයෝ පිහිටිලා ඉන්න භාව මත සහ ඉතුරු ග්‍රහ ලෝකවල සම්බන්ධතාවය සහ ඒ වගේ සංයෝග යන දසා කාලය ඔබට තියෙන ගැටලු ප්‍රශ්න හඳුනාගෙන තමයි යම් ශාන්ති කර්මයක් නිර්දේශ කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරලා යම් ගැටලුවක් තියෙනවා නම් කටයුතු කරන්න. අපෙනොත් යම්කිසි උපදේශයක් අවශ්‍යයි නම් වීඩියෝ එකෙන් පහළ තියෙන කමෙන්ට් වලින් කමෙන්ට් කරන්න. නැත්නම් මේ තිරේ දිස්සන දුරකථන අංක වලට අමතලා අපට කතා කරන්න. යම් පත්‍ර පරීක්ෂා කරගන්න යම්කිසි දෙයක් තියෙනවා නම් නිරන්තරයෙන්ම ඔබට අපි උදව් කරන්න සූදානම්. මුදල් හදල් තිබ්බත් නැතත් ඔබ අපත් සමග සම්බන්ධ වෙන්න. ඔබගේ යහපත තමයි අපගේ පැතුම. ඉතින් එහෙනම් අපි සමග සම්බන්ධ වුණාට ඔබට බොහෝම ස්තුතියි. නැවත දවසක හමු වෙන අරමුණින් සමුගන්නවා. සියලු දෙනාටම බුදු සරණයි.